අම්මා මාස 10ක් මහන්සියෙන් හදපු හදවත මේ වෙනකන් බලාගත්තු තවත් දෙවි කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි ආදරණීය තාත්තා. අපි හිතපු දේ ගෙනල්ලා ගෙදර සාලේ මේසෙ උඩින් තිබ්බනම් උට වෙන දෙවි කෙනෙක් නෙවෙයි. ඒ තමයි තාත්තා. අපි හිතනකොට ඒ හිතන දේ තාත්තා ගෙනල්ලා ගෙදර සාලේ මේසෙ උඩින් තියලා ඉවරයි. මොකද තාත්තා වැඩ කරලා ගෙදර එනකොට ලස්සන ඕන තරම් කැම જાති දකින්න නැති කන්න. හැබැයි මොන හරි දෙයක් කඩදාසිය කොලේ පොතාගෙන ඇවිල්ලා මට දීලා මම එක කනව බලාගෙන තාත්තා සතුටුනා එක පැත්තක ඉඳගෙන. මොකද තාත්තා ලස්සන ඇඳුම් ගොඩාක් දකින්න නැති. හැබැයි 8 වසරට 9ට 10ට 11ට මම පාස් වෙනකොට කොහොම හරි මගේ නිල ඇඳුම තාත්තා මට මහලා දුන්නනේ. කොහොම හරි මගේ පොත් ටික තාත්තා මට අරන් දුන්නනේ පුතේ. මට එක විනාඩියක් තිබුණාද අහන්න තාත්තගෙන්. තාත්තට මහන්සිද කියලා. ලස්සන යාළුවෝ හම්බ වෙයි. තාත්තට වැඩිය ලස්සන මගේ තාත්තට වැඩිය ශක්තිය තියෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකේ හම්බ වෙයි. හැබැයි මගේ තාත්තා වගේ මේ ජීවිතේ දුන්න කෙනෙක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ පුතේ. මොකද මේ ළඟදී එක තාත්තා කෙනෙක් කම්කරු තාත්තා කෙනෙක් එයා වැඩ ඉවර කළා ගෙදර යන්න හදනකොට එයාගේ ආයතන ප්‍රධානියා කියනවා ඔයා හෙට ඔයාට තියෙන උත්සවයේ ආයතනයේ තියෙන උත්සවේ ඔයාට තෑග්ගක් තියෙනවා හෙට. ඔය තෑග්ග ගන්න එනකොට ඔය කැඩිච්ච සෙරප්පු දෙක නම් දාගෙන ඉන්න එපා කියලා එයාට රුපියල් 1500ක් දෙනවා. මේ 1500 අරන් ගිහිල්ලා හොඳ සෙරප්පු දෙකක් අරන් එන්න කියලා. ඒ තාත්තා මෙයාට දෙනවා. මේ තාත්තා ගෙදර ගිහිල්ලා පහුවෙන්දා නැවත එනවා උත්සවයට. අර උත්සවේ වැඩත් ඔක්කොම ඉවර කළා. මේ තාත්තට අර උත්සවේ අවසානට තියෙන තෑග්ග ගන්න. මේ තෑග්ග ගන්න මේ තාත්තා නැග්ගේ සෙරප්පු දෙකක් නැතුව. සෙරප්පු දෙකක් නැතුව නැග්ගේ. මේ තාත්තා නැගලා අර තෑග්ග අරගෙන කියනවා මට විනාඩියක් කතා කරන්න පුළුවන්ද? මොකද ආයතන ප්‍රධානියාගේ මූණ හොඳ නෑ අද. මේ මයික් එක අරගෙන මේ තාත්තා කිව්වා සර් මට සමාව වෙන්න. මම ඊයේ සෙරප්පු දෙකක් ගන්න ඔබතුමා මට දුන්නේ සල්ලි අරගෙන සෙරප්පු කඩේට ගියා. මට සෙරප්පු දෙකක් ගන්න මතක් වෙනකොට මට මතකයි මගේ පුතා මට කිව්වා මාස දෙකකට විතර කලින් තාත්තේ මගේ සෙරප්පු දෙක කැඩිලා කියලා. සර් මම මගේ පුතාට ඒ සල්ලි වලින් සෙරප්පු දෙක අරන් ගියා. සර් අද මගේ කැඩිච්ච සෙරප්පු දෙක මම ස්ටේජ් එක ළඟ බිම ගලවලා මම සර් සෙරප්පු දෙකක් නැතුව අද ස්ටේජ් එකට නැග්ගන්නේ ඒකයි. මොකද පුතා ගොඩක් සතුටු වුණා. හිතන්න පුතෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක් එහෙම හිතනකොට පුතෙක් කොහොමද නරක යාළුවෝ ආශ්‍රය කරන්නේ? මම යනවා පුතේ මේ ළඟදී අක්කරේපත්තුවේ මැතිවරණ රාජකාරියකට. ඒ අක්කරේපත්තුවේ ඉන්නකොට අක්කරේපත්තුවේ පොලිසියෙන් රෑ 12ට මට කතා කරලා කියනවා එක පුතෙක් තාත්තා කියලා. ඒ තාත්තා ගේට්ටුව ගාව ඇවිල්ලා ඉන්නෝ කියලා. මම ගිහලා බලනකොට තාත්තා ගේට්ටුව ගාව ඉන්නෝ ෂර්ට් එකේ බොත්තම් තුනක් නැහැ තාත්තගේ. ඒ තාත්තගේ ෂර්ට් එකේ මඩ මේ පුතා බිම දාගෙන අර තාත්තා බිම දාගෙන මේ තාත්තව එක්කගෙන යනවා මම ගෙදරට ගිහලා බලනකොට අර පුතා වාඩි වෙලා ඉන්නවා එළිය පුටුවක් තියාගෙන ෆෝන් එක ඔබ මම ඒ පුතාව අල්ල ගන්නකොට මේ තාත්තා කෑ ගහලා ඇඬුවේ බිම වාඩි වෙලා කෑ ගහලා ඇඬුවේ. පුතේ හිතන්න මම තාත්තගෙන් ඇහුවා තාත්තට දුකයි නම් මම මේ පුතාව අද ගෙදර තියලා යන්නම් කියලා. කරුණු පහදලා දීලා ගෙදර තියලා යන්නම් කියලා මම කිව්වා මේ තාත්තට. හැබැයි මේ තාත්තා කියනවා අනේ සර් මගේ කොල්ලව අරන් ගිහලා කොහොම හරි හදලා දෙන්න කියලා වඳිනවා. පුතේ වඳින්න ඕනේ කාටවත් තාත්තා කෙනෙක්. අච්චර ලොකු පුතෙක් හදලා නමුත් වැඳලා කිව්වේ තාත්තා මම මේ කොල්ලව අරන් ඇවිල්ලා අක්කරේපත්තුවේ පොලිසිය කූඩු ඇතුළට දාලා පුතේ නැවත මම රාජකාරියකට යනවා එළියට. ගිහිල්ලා නැවත එන්නේ මම උදේ 4:00ට පොලිසියට. මේ 4:00ට පොලිසියට එනකොට පුතේ විශ්වාස කරන්න අර ගෙදර ඉඳගෙන පොලිසියට කිලෝමීටර් 4:00ක් තිබුණා. මේ කිලෝමීටර් 4:00ම මේ තාත්තා පයින් ඇවිල්ලා තාත්තගේ අතේ තිබුණ සල්ලි වලින් තාත්තා පුතේ ආප්ප දෙකක් අරන් ඇවිල්ලා මේ කොල්ලට. අර කොල්ල කූඩු ඇතුලේ නිදි. මේ තාත්තා එළියේ පුටුවක් තියාගෙන පුතාගේ දිහා බලාගෙන ඉන්නව අඬ. මේ තාත්තා මට ලස්සන කතාවක් කිව්වා. සර් මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා මේ කූඩු ඇතුලේ ඉන්නේ. ගෙදර හාල් මුට්ටිය කවදාවත් මම හිඳෙන්න දුන්නේ නැහැ. මොකද මේ ලොකු කොල්ලට සර් බඩ පිරෙන්න බත් කන්න ඕනේ හින්දා. සර් ගෙදර එළවලු කූඩේ මම හිඳෙන්න දුන්නේ නැත්තේ මේ කොල්ලා එළවලු නැතුව සර් බත් කන්නේ නැහැ. ඉඳලා හිටලා හරි
කරවල කෑල්ලක් ගෙනල්ලා මේ කොල්ලගේ අම්මට දුන්නේ. මේ කොල්ලා මස් මාළු කරවල නැතුව බත් කන්නේ නැහැ සර්. අද මේ කොල්ලම මට බිම දාගෙන ගැහුවනේ සර් කියලා මේ තාත්තා කියනවා. පුතේ හිතන්න කරදඬු උස්මහත් වෙනකොට තාත්තව පේන්න වෙන කෙනෙක් වගේ නම් පුතේ හිතන්න අපිට එකපාරක් දෙපාරක් නෙවෙයි 100 වතාවක් කරුණු තියෙනවා. උසස් පෙළ පාස් වෙන පුතෙක් තාත්තගෙන් බයික් එකක් අරන් ඉල්ලුවා. මේ තාත්තා කැමති උන්නේ නැහැ බයික් එකක් අරන් දෙන්න. ඇයි ඒ? අද අහන්න ලැබෙන්නෙම පුතාලා ගිහිල්ලා බයික් වල හැප්පිලා නරක යාළුවොත් එක්ක ගිහිල්ලා ජීවිතේ නැති කරගෙන කියලා. මේ තාත්තා කැමති උන්නේ නැහැ. හැබැයි මේ පුතා මේ තාත්තට දඬුවමක් දෙනවා. මොකද දඬුවම? මාස දෙකක් යනකම් මේ පුතා මේ තාත්තත් එක්ක කතා කරන්නේ නැතුව හිටියා. පුතේ මාස දෙකම මේ තාත්තා අඬනවා. මාස දෙකම. මේ තාත්තාට මාස දෙකට පස්සේ මේ තාත්තා හිතුවා තවත් මට ඉන්න බෑ මෙහෙම පුතත් එක්ක කතා කරන්නේ නැතුව. මොකද චූටි කාලේ කරේ තියාගෙන ගියපු කොල්ලා අවුරුදු 18 වෙනකන් මම හදපු කොල්ලා මේ අද මගෙත් එක්ක කතා කරන්නේ. මේ තාත්තා දුකෙන් හරි අර පුතාට බයික් එකක් කරන් දුන්නා. ඒ බයික් එක කරන් දීලා පුතේ එක සතියයි ගියේ. සතියයි නරක යාළුවෙක් එක්ක ගිහිල්ලා ලයිට් කනෝක හැප්පි. මොකද මේ මලගෙදර මමත් හිටියා රජයේ සේවකයෙක්ගේ පුතෙක්. මමත් මේ මලගෙදර හිටියා. පුතේ වචන නෙවෙයි මේවා. වචන කීරෝ නෙවෙයි. ඒ තාත්තා පෙට්ටිය පෙරලගෙන ඇඬුවේ අර මලගෙදර. අර මල්ශාලාවෙන් ඇවිල්ලා නැවත අර මරණේ හැදුවා. ඒ තාත්තා අඬ එකම එක දෙයක් කිව්වා. මට සමා වෙන්න මගේ පුතේ. මම තමයි වැරද්ද කරේ උඹට බයික් එකක් අරන් දීලා. අදට තාත්තා බලිනව ඇති. පුතේකුට අදට තාත්තා ගහනවා ඇති සමහර වෙලාවට. හිතන්න ඒ ගහන්නේ බනින්නේ ජීවිතේ හදාගන්න. මොකද චූටි කාලේ ඉඳගෙන පුතේ වැරදි දැක්ක වෙලාවට වැරද්ද මට තාත්තා පෙන්නලා දුන්නනේ. චූටි කාලේ ඉඳලා අද තාත්තා කියන දේවල් පුතෙක් විදියට මට අහන්න බැරිද?